හරි අපි 2024 කම්බයින් මැස් පේපර් එකේ ඛණ්ඩාංක ජ්‍යාමිතිය ගානේ ඉතුරු කොටස හදන්නේ. ඒකේ අර සරල රේඛාව කොටසට අදාළ කොටස අපි කලින් වීඩියෝ එකේ කතා කරා. දැන් තියෙන්නේ වෘත්තය කොටසට අදාළව. හරි මේකේ දැන් අර අපි කලින් ගානේ කතා කරපු කොටස සටහන් කරගෙන යමු. ඒකේ දැන් AB කියන රේඛාවක් තියෙනවා. A වල ඛණ්ඩාංක 1 2 B වල ඛණ්ඩාංක AB අපි හොයාගත්තනේ 2යි 3යි. ඊට පස්සේ මේකේ ලම්බ සමච්ඡේදකයේ මතනේ මෙන්න මෙහෙම තියෙනවා. මෙයා L වල සමීකරණයේ x ධන y ඍණ 4 සමානයි බිඳුව. මෙයාගේ මත තියෙනවා C කියලා එක්කෙනෙක්. නේ C වල ඛණ්ඩාංක අපිට දීලා තියෙනවා 3 1 කියලා. C. දැන් අපිට කියනවා ABC හරහා යන වෘත්තය S නම් S වල කේන්ද්‍රය මෙන්න මේ දීලා තියෙන අගය කියලා පෙන්වන්නලු. නේ ඔන්නෝම ABC හරහා යන වෘත්තයක් තියෙනවා නම් එයාගේ කේන්ද්‍රය මෙහෙම කියලා පෙන්වන්න තියෙන්නේ. අපි දන්නවා දැන් මේක ලම්බ සමච්ඡේදකයේ නිසා නේ මේක ජායක් AB කියන්නේ ජායක් කියලා හිතුවොත් එම ජායේ ලම්බ සමච්ඡේදකයේ මත කේන්ද්‍රය පිහිටනවා. නේ කේන්ද්‍රය පිහිටනවා. අපි හිතමු යා x dash y dash කියලා. නේ අපිට x dash y dash වල අගය හොයන්නයි ඕනේ. right. එහෙමනම් අපිට ලේසියෙන්ම එක සම්බන්ධතාවයක් ගන්න පුළුවන්. මොකද x dash y dash L මත පිහිටන නිසා x dash y dash L මත පිහිටන නිසා අපිට ලියන්න පුළුවන්. එයා මගේ තෘප්ත වෙනවා. x dash ධන y dash ඍණ 4 සමානයි බිඳුවයි. කියන්නේ x dash ධන y dash සමානයි 4යි. ඔන්න එක සම්බන්ධතාවයක් ගත්තා. අනිත් එක තමයි අපිට තව සම්බන්ධතාවයක් ගන්න පුළුවන්. මෙන්න මේ දිග මෙයාගේ අරයනේ. අරය. ඒ වගේම මේක කේන්ද්‍රය කියලා ගත්තොත් මෙන්න මේ දිගත් මෙයාගේ අරය වෙනවා. නේ? එතකොට අපිට ගන්න පුළුවන් r සමානයි r වර්ගය සමානයි y dash ඍණ 1 වර්ගය ධන x dash ඍණ 3 වර්ගය කියලා. ඒ විදිහට මට r වර්ගය ගන්න පුළුවන් y dash ඍණ 2 වර්ගය මෙයයි සම්බන්ධ කරලා ධන x dash ඍණ 1 වර්ගය මෙයයි සම්බන්ධ කරලා මේ දෙන්න සමානයිනේ. එතකොට අපිට ලියන්න පුළුවන් y dash ඍණ 1 වර්ගය ධන x dash ඍණ 3 වර්ගය සමානයි y dash ඍණ 2 වර්ගය ධන x dash ඍණ 1 වර්ගය කියලා. මේක සුළු කරොත් y dash වල වර්ගය ධන 1 ඍණ 2යි y dash ධන x dash වර්ගය ධන 9 ඍණ 6යි x dash සමානයි y dash වර්ගය ධන 4 ඍණ 4යි y dash x dash වර්ගය ඍණ 2යි x dash ධන 1. y dash වල වර්ගයට y dash වර්ගය කැපෙනවා. x dash වල වර්ගයට x dash වර්ගය කැපෙනවා. එතකොට මේ ඍණ 4යි y dash මෙහෙට ගෙනාවාම මේ ඍණ 2යි ධන 4යි y dash වෙනවා. මේ ඍණ 2කින් අඩු වුණාම 2යි y dash වෙනවා. එතන ඍණ 2යි x dash මෙහෙට ගෙනාවාම මෙයත් එක්ක සුළු වුණාම ඍණ 4යි x dash වෙනවා. එතන 4යි 1යි 5යි මෙතන 9යි 1යි 10යි
10න් 5 ගියාම 5යි සමානයි 0යි. හරි. ඔන්න දෙවෙනි සමීකරණය. පළවෙනි සමීකරණේ තියෙනවා මෙහෙම, දෙවෙනි සමීකරණේ තියෙනවා මෙහෙම. ඔය දෙන විසඳුවාම අපිට ගන්න පුළුවන් x dash y dash. right. මම මෙයාගෙන් 4න් වැඩි කරනවා දිගටම. 4යි x dash ධන 4යි y dash සමානයි 16යි. මේක තුන්වෙනි සමීකරණය. හරි. දැන් 3යි 2යි එකතු කරොත් 3 එකතු කිරීම දෙකෙන් වට ලියන්න පුළුවන්. ඍණ 4යි x dash ධන 4යි x dash කැපෙනවා. 2යි 4යි 6යි y dash සමානයි මේක වට ලියන්න පුළුවන් 2යි y dash ඍණ 4යි x dash සමානයි ඍණ 5යි කියලා. හරි. ඊට පස්සේ මේක මට වෙනස් කරලා ලියන්න පුළුවන් නේ දෙකින් වැඩි කරොත් දෙකටම 2යි y dash ධන 2යි x dash සමානයි 8යි කියලා. නේ මේක 3. right. දැන් මම 3 අඩු කිරීම දෙකෙන් ලියන්න පුළුවන් 2යි y dash 2යි y dash කැපෙනවා. 2යි x dash ධන 4යි x dash කියන්නේ 6යි x dash. එතන 8 ධන 5 13 x dash එනවා 13 බෙදීම 6 කියලා. හරි. උත්තරෙත් ඒක තියෙනවා. ඊට පස්සේ මට එකෙන් ලියන්න පුළුවන් y dash කියන්නේ 4 ඍණ x dash මෙතනින් 4 ඍණ x dash කියන්නේ 13 බෙදීම 6යි 24 බෙදීම 13යි. ඒ කියන්නේ 11 බෙදීම 6යි. ඔන්න y dash හොයාගත්තා. 13 බෙදීම 6 11 බෙදීම 6. ඔන්න කේන්ද්‍රය. හරි. දැන් අපි කේන්ද්‍රයේ කණ්ඩායම් හොයාගත්තානේ. 13 බෙදීම 6 11 බෙදීම 6. අපින් අහනවා වෘත්තයේ සමීකරණය දැන්. නේ? ඒතර අපිට මෙහෙම ලියන්න පුළුවන්. වෘත්තයේ සමීකරණය ගන්න. මෙන්න මේ වෘත්තයේ මත තියෙන ඕනෑම ලක්ෂයක් අපි ගමු x bar y bar කියලා. නේ? එහෙනම් අපිට අරය ලියන්න පුළුවන්. මෙයාගේ y bar ඍණ 11 බෙදීම 6 වර්ගය ධන x bar ඍණ 13 බෙදීම 6 වර්ගය සමානයි මෙයාගේ අරය. නේ r වර්ගය. මොමනේ? ඒත් r වර්ගය අපි දන්නවානේ. r වර්ගය අපිට ලියන්න පුළුවන් r වර්ගය අපිට ලියන්න පුළුවන් නේ මෙන්න මේ y කණ්ඩාංක දෙකනේ 11 බෙදීම 6 ඍණ 1 වර්ගය 11 බෙදීම r වර්ගය මේ හොයන්නේ. ධන මේ x කණ්ඩාංක 13 බෙදීම 6 ඍණ 3 වර්ගය. ඔන්න r වර්ගය. මේක තව ටිකක් අපි සුළු කරගමු. සුළු කරද්දී r වර්ගය සමානයි එතන එනවා 11 ඍණ 6 ධන 13 ඍණ 18 වර්ගය. 11න් 6ක් ගියාම 5යි 25. මෙතන එනවා 13 ඍණ 18 කියන්නේ ඍණ 5යි ඍණ 5 වර්ගය 25යි.
යට 36. 50 බෙදීම 36. ඒ කියන්නේ 25 බෙදීම 18යි. එහෙනම් අපිට මේකෙන් ලියන්න පුළුවන් මෙහෙම y බාරින 11 බෙදීම 6 වර්ගය ධන x බාරින 13 බෙදීම 6 වර්ගය සමානයි 25 බෙදීම 18යි. ඔන්න වෘත්තයේ සමීකරණය. මේක තවදුරටත් අපිට සුළු කරගන්න පුළුවන්. මේකේ y බා වෙනුවට y දාලා පොදු සමීකරණයක් විදිහට x බා වෙනුවට x දාලා මේක සුළු කරගමු. y වර්ගය ධන 121 යට 36 ඍණ 11යි y බෙදීම 3. x වර්ගය ධන 169යි x බෙදීම 36 ඍණ 13යි x බෙදීම 3 ඍණ 25 බෙදීම 18 සමානයි 0යි. ප්‍රසාරණය කළා මේ 25 බෙදීම 18 මේට ගෙනාවා. xy ළඟින් ලියාගත්තොත් x වර්ගය ධන y වර්ගය ඍණ 11යි y බෙදීම 3 මෙයා ලියාගත්තා. මෙතන ඍණ 13යි x බෙදීම 3 මෙයාත් ලියාගත්තා. දැන් මෙන්න මෙයාලගේ 36 පොදු හරේ විදිහට ගත්තොත් මෙතන 121යි මෙතන x එකක් නෑ 169 ඍණ 50 කියලා එනවා. තව පොඩ්ඩක් සුළු කරගත්තොත් මෙයා x වර්ගය ධන y වර්ගය ඍණ 13යි x බෙදීම 3 ඍණ 11යි y බෙදීම 3 මෙයා සුළු කරගත්තාම 169යි 121 ඍණ 50 නේ. එතකොට 169යි 170යි 290යි 290න් 50 ගියාම 240යි 240 බෙදීම 36 එන්නේ 6 වරක් නම් 6යි 6 වරක් නම් 40යි 40 බෙදීම 6. ඒ කියන්නේ 20 බෙදීම 3 කියලා එනවා. ධන 20 බෙදීම 3 සමානයි 0. ඔන්න වෘත්තයේ සමීකරණය. S වල සමීකරණය. right. ඊට පස්සේ අපෙන් අන්තිමට අහනවා එනයින් AB ලක්ෂ හා D හරහා D කියන්නේ බිඳුව තුනලු ලක්ෂ හරහා යන වෘත්තයේ සමීකරණය සොයන්න. දැන් මේ අපි ගත්තේ S කියලා ගත්තේ AB හරහා යනනේ. AB හරහා යන වෘත්තයේ සමීකරණයනේ. දැන් අපෙන් අහන්නේ AB හරහාත් යන්න ඕනේ. මෙන්න මේ විදිහනේ AB හරහාත් යන්න ඕනේ. තව D කියලා බිඳුව 3 ලක්ෂය හරහාත් යන්න ඕනේ. දැන් මෙහෙම කරමු. අපි දන්නවා දී ඇති රේඛාවක ඡේදන ලක්ෂ්‍ය හරහා යන ඕනෑම වෘත්තයක සමීකරණය අපිට සාධාරණ විදිහට ලියන්න පුළුවන්. මෙන්න මේ රේඛාවේ සමීකරණය අපි දන්නවා නම් ඒකේ ඡේදන ලක්ෂ්‍යනේ මේක. මේ ඡේදන ලක්ෂ්‍ය හරහා යන ඕනෑම වෘත්තයක සමීකරණනේ. මෙහෙම නේ මේ විදිහට යනනේ වෘත්ත අනන්ත ගණනක් ඇතිනේ නේ. එතකොට ඒ විදිහට යන ඕනෑම වෘත්තයක සමීකරණයේ පොදු ආකාරය තමයි මෙයාගේ සමීකරණය අපි හිතමුකෝ L ඩෑෂ් කියලා නේ. L ඩෑෂ් නම් අපිට ලියන්න පුළුවන් S ධන ලැම්ඩා වාරයක් L ඩෑෂ් සමානයි 0යි. හරි. එතකොට L ඩෑෂ් හොයාගත්තා නම් හරි. L ඩෑෂ් අපිට ලියන්න පුළුවන් පොදු ආකාරයනේ. මේකමත් තියෙන ඕනෑම ලක්ෂයක් අපි xy කියලා ගත්තොත්
මේකේ අනුක්‍රමණය එනවා 3 ඍණ 3 ඍණ 2 බෙදීම 2 ඍණ 1 සමානයි මේක මත තියෙන ඕනෑම ලක්ෂයක් xy නම් y ඍණ 2 යට x ඍණ 1 අනුක්‍රමණ සමාන කරා. එහෙනම් මේ පැත්තේ එනවා 1 යට 1 සමානයි y ඍණ 2 යට x ඍණ 1 y ඍණ 2 සමානයි x ඍණ 1යි y ඍණ x ඍණ 1 සමානයි 0යි. ඔන්න L dash හොයාගත්තා. එහෙනම් අපිට AB හරහා යන ඕනෑම වෘත්තයක සමීකරණය අපිට මෙන්න L කියන පරාමිතිය ආශ්‍රයෙන් ලියන්න පුළුවන්. S වෙනුවට අපිට ලියන්න පුළුවන් x වර්ගය ධන y වර්ගය ඍණ 13 බෙදීම 3x ඍණ 11 බෙදීම 3y ධන 20 බෙදීම 3 ධන ලැම්ඩා වාරයක් L dash අපි දැන් හොයාගත්තේ y ඍණ x ඍණ 1 සමානයි 0 කියන එක. ඒක තමයි L dash. y ඍණ x ඍණ 1. right. ඉන්න පරාමිතියක් ආශ්‍රයෙන් ලියාගත්ත. දැන් ලැම්ඩා හොයන්න ඕනි xy මෙන්න මේ කියන d ලක්ෂය වෙන ආකාරයටනේ. එතකොට d කියන්නේ බිඳුව 3නේ. d කියන්නේ බිඳුව 3. එතකොට මෙන්න මේකෙන් අර AB හරහා යන අනන්තයක් වන ඕනෑම වෘත්තයක සමීකරණ එනවා x සහ y වලගයන් වලට විවිධාගයන් දැම්මට පස්සේ AB හරහා යන අනන්තයක් වන වෘත්ත මේකෙන් දැක්වෙනවා. අපිට ඕනි එකෙන් මේකෙන් AB හරහා යන අනන්තයක් වෘත්ත දැක්වෙනවා. අපිට ඕනි ඕකෙන් නිශ්චිතවම බිඳුව 3 ලක්ෂය හරහා යන වෘත්තයනේ. එහෙනම් බිඳුව 3 හරහා යනවා නම් මේක x සහ y වලින් බිඳුව 3 තෘප්ත වෙන්න ඕනේ. බිඳුව 3 කියන ලක්ෂ කණ්ඩායම් වලින් x සහ y තෘප්ත වෙන්න ඕනේ. එහෙනම් x වෙනුවට 0යි y වෙනුවට 3යි ආදේශ කරමු. x වෙනුවට 0 ආදේශ කරනවා 0යි y වෙනුවට 3 ආදේශ කරනවා 9යි ඍණ මෙතන 0යි 11 බෙදීම 3 වැඩි කිරීම 3 y වෙනුවට 3 දැම්මා ධන 20 බෙදීම 3යි. ධන ලැම්ඩා වාරයක් y වෙනුවට 3යි x වෙනුවට 0යි ධන 1 සමානයි 0යි. මේකට මේක කැපෙනවා ඍණ 11 ධන 9 කියන්නේ ඍණ 2යි ඍණ 2 ධන 20 බෙදීම 3 ධන 4යි ලැම්ඩා සමානයි 0යි. right. මේක සුළු කරාම එනවා 3 ඍණ 6 ධන 20 සමානයි ඍණ 4යි ලැම්ඩා 20 එතකොට මේක සුළු කරාම 20න් 6ක් ගියාම 14යි 14 බෙදීම 3 සමානයි ඍණ 4යි ලැම්ඩා ලැම්ඩා එනවා එතන 2යි එතන 7යි ලැම්ඩා එනවා ඍණ 7 බෙදීම 6යි කියලා. අපි x සහ y වෙනුවට බිඳුව සහ 3 ආදේශ කරලා ලැම්ඩා හොයාගමු. ඒතර x වෙනුවට බිඳුව ආදේශ කරාම මෙතන බිඳුවයි y වෙනුවට 3 ආදේශ කරා 9යි මෙතන බිඳුවයි මෙතන ඍණ 11 බෙදීම 3 y කියන්නේ 3යි ධන 20 බෙදීම 3යි. ධන ලැම්ඩා වාරයක් y කියන්නේ 3යි x කියන්නේ බිඳුවයි
එතන -1 සමානයි 0යි. මෙයාට මෙයා කැපෙනවා 3 පොදු හරය ගත්තොත් එහෙම 9 -11 ගෙන -2යි. මෙතන -6 ධන 20 ධන 3 එකත් 2යි ලැම්ඩා. එතකොට 20න් 6ක් ගියාම 14යි 14 බෙදීම 3 2යි ලැම්ඩා කියන්නේ මේ පැත්තට අරන් ගියොත් -14 බෙදීම 3යි ලැම්ඩා කියන්නේ 7 බෙදීම 3යි ඍණ. right. දැන් අපිට හොයන්න ඕනේ මේ සමීකරණයේදී අපි ලැම්ඩා හොයාගත්තා. ලැම්ඩා කියන විශේෂ අගය හොයාගත්තා. d බිඳුව හරහා බිඳුව හා 3 හරහා යන පරිදි නේ. මේ ලැම්ඩා එන්නේ d බිඳුව හා 3 හරහා යන පරිදි එන එක. දැන් ලැම්ඩා වලගේ මෙතෙන්ට ආදේශ කළ සුළු කරාම AB හරහා යන සහ D සමානයි D කියන ලක්ෂ්‍ය හරහා යන වෘත්තය එනවා. හරි අපි ලැම්ඩාට මේක ආදේශ කරමු. x වර්ගය ධන y වර්ගය ඍණ 13 බෙදීම 3යි x ඍණ 11 බෙදීම 3යි y ධන 20 බෙදීම 3 වාරයක් ලැම්ඩා කියන්නේ ඍණ 7 බෙදීම 3යි y ඍණ x ඍණ 1 සමානයි 0යි. මේක සුළු කරමු. x වර්ගය y වර්ගය ඍණ 13 බෙදීම 3යි x ඍණ 11 බෙදීම 3යි y ධන 20 බෙදීම 3යි ඍණ 7යි y බෙදීම 3යි ධන 7යි x බෙදීම 3යි ධන 7 බෙදීම 3යි. වරහන් සුළු කරා. right. x වර්ගය ධන y වර්ගය දැන් x තියෙන ඒවා වෙනම සුළු කරගමු. 3 පොදු හරය ගත්තොත් එහෙම ධන 7 ඍණ 13යි. x ඊට පස්සේ y තියෙන ඒවා වෙනම සුළු කරගත්තොත් එහෙම 3 පොදු හරය ඍණ 11 ඍණ 7 ඍණ 18යි. කෙලින්ම දාමු ඍණ 18යි කියලා. ඍණ 18යි y. ඊට පස්සේ මෙතන ධන 7 බෙදීම 3යි ධන 20 බෙදීම 3යි ධන 27 බෙදීම 3යි සමානයි 0යි. x වර්ගය ධන y වර්ගය මෙතන 7 ඍණ 13 කියන්නේ ඍණ 6යිනේ. ඍණ 6 තුනේ බෙදුවාම ඍණ 2යි x. 18 බෙදීම 3 කියන්නේ ඍණ 6යි y. 27 තුනේ බෙදුවාම 9යි. ඔන්න වෘත්තයේ සමීකරණය. හරි. ඔන්න AB ලක්ෂ්‍ය හා D කියන ලක්ෂ්‍යයත් හරහා යන විශේෂ වෘත්තයේ සමීකරණය. හරි. මේක මොනවා හරි අපහැදිලි තැන් තියෙනවා නම් කමෙන්ට් කරන්න. පැහැදිලි කිරීමක් කරන්න. හරි. අපි ආයේ අලුත් ගානකින් හම්බෙමු. ජය වේවා.